සීතල සඳ රැස පාස සුවින්ද වාතලමින් නිදහස් ගති බැන්ද දෙවියනි සුරලොවේ වසන සුනන්ද ඒවා බන ඇසුමට සිත කැන්ද බමුල ළඟදී මාරසේනා පාරතනවා නසමින් කෙලෙස සම්බුදු බව හිමි වෙනවා සත්වග සාතට දහමින් මඟ පෙන්වනවා ඒ ලෞතුරා පාකමලයි නම දිනවා සත්වග සාතට පෙන්නානෙක කොළොනොගොනේ දෙසුවාදාම් ලවතුරු සමිදුමගේ සිහිකර උතුම් සිරිසඳහම් සෑම දිනේ මුදුනත් තබා වඳිනෙමි මම මෙලෙස ගෙනේ කාවත දාරා සාසුනෙහි නෙක වැඩහිඳින සදහැති ජානාහට පෙන්වයි නීති නිවන ආර්ය සංඝරුවන බැතියෙන් සිහි කරන මුදුනත් තබා වඳිනෙමි මම සංඝරුවන තෙරුවන් නැමද සිහි කර ගුණ ආරඹනවා සඳහම් සේවන සඳහම් රස විහිදනවා බුදුබණ ආසන්නට කවුරුත් සැරසෙනවා සාදු සිතින් මම බුදුබණ ආරඹනවා ලෞතුරු දාම ආධකාවිකර දේශන්නට කාලය පැමිණ ඇත සඳහම් ආසන්නට තිලවග සාමිදු දේසු බුදු බණ ආසන්නට
සරසෙමු එසේ නම් බුදු බණ ආසන්නට සඳහම් සෙවන ඉමෝ මිතුරු එකමුතුව තුල අද දවසේදී මේ උතුම් වූ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට අරමුණ බලාපොරොත්තුව එනම් ආසනීපෙන් නාමෝද දීවි මාග ගෙවන තුර පියුමි රාස්මිකා දියණිය සිහි කරමින් පින්වත් දියණි හාට ආසිරි පොද දෙන්න මේ පින් ලැබී ඉක්මන් කොට සුවවන්න උතුම් දලඳා සමිඳු සරණින් දියණි සුවපත් වෙලා උතුම් සිරි මහා බෝධිසාමිගේ ආසිරේ පැන් වෙලා බුද්ධ ධම් සංඝ තුනුරුවන්ගේ ආසිරි පැතුමන් එක් වෙලා පියුමි රශ්මිකා දියණි හට මේ ආසිරි ලැබ සුවපත් වෙලා පියුමි රශ්මිකා මිනෝලි බණ්ඩාර ආදරණීය දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් දැනට අසනීපව සිටින සෙනවිරත්න මහත්මයාගේ අනුපම අනුහස් ආදරණීය පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම විජේසිංහ මහත්මයාගේ අසනීපව සිටින මාලනී විජේසිංහ මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නටත් එමි අත දුව පැන යන සිතුවිලි රැකගෙන අසනු මැනවේ සුපින්වතුනි බුදුබණ තිල්ලෝ තිල්ලක බුදු පියා දේසු සඳයම් රස සොයා දේසමි ලවුතුරු බණ කවි රසයෙන් ගය ගයා තුන්සිත පහද වාගෙන බන්න ආගන්න ඇසුමට දහම් සිතුවිලි යොමු කෙරෙලන්න
උත්තම දහම් රසයට සිතු විලිදුන්න මොහොතක් ආසනු මන සඳහම් රස බොන්න පින්නතුනි අද දවසට අදාළ සද්ධර්ම රත්නාවලියේන එවතුම් බණ කතාව ඔබ මේ මොහොතේදී ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ අනුව පින්නතුනි ජටාවන් අඳුන් දිවි සම්මාදි නැති වුණත් සොහොන් වල තිබෙන රෙදිගෙනෙන්නේ මසාරෙදි කැබලිගෙන එකට එක තබාගෙන හැඳ ගන්න සිවුරු පිළි තනන්නේ සසර දුක් දුරු කරන උතුම් පින් බලමයිම සපුරන්න කවුරුන්ද හදන්නේ එවැනි ගුණ තිබෙන අය ආසාව නැති කරයි නිවන් මාවතට මඟ සදන්නේ එවන් බණ කතාවක මුල සුනයි මේ විලස සුපින්වත අද මෙලෙස ගෙනෙන්නේ ක්‍රිසාගෝතමි ගැනයි මෙලෙස කවිදාම් රස ඔබට පින්වතුනි අද ගයන්නේ ඔබට පින්වතුනි අද ගයන්නේ පින්නතුනි ජටාවන් අඳුන් දිවිසම් ආදිය නැතත් සොහොන් ආදී තැන්වලින් රෙදි කැබලි සොයාගෙන සිවුරු පිළියෙල කරගෙන සසර දුක් දුරු කරන්නට උත්සාහයන් දරන නැති ගුණ පෙන්වීමෙහි ආසාවක් නැත්නම් එහි යහපත් බව හඟවන්නට මේ ධර්ම දේශනාව මෙසේ සිදු වුණා. එක් දවසක් සක් දෙවිඳුන් පෙර යම් කාලේ දෙවියන් පිරිවරා පැමිණ හරි හැඩතාලේ සම්බුදු හිමි වැඩ සිටිනා පින්වත ඒ කාලේ වැන්ද පායුග එක්කත පාසව සිටිනා කාලේ එක් දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් පෙරයම් කාලේ දෙවියන් පිරිවරාගෙන පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පස්ස බණාසමින් වැඩ හිඳිනවා. මෙන්න මේ වෙලාවේ ගෝතමි ක්‍රීසා තෙරණිය දැන් වැඩමනවා
සම්බුදු සාමිදු දැකුමට එහි වැඩමෙනවා සම්බුදු සාමිදු වැඩ හිඳිනා දිනයකි වෙනවා පින්වත ගුවන් තාලයෙන් නැය පැමිණෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකුමට එදා ක්‍රිසා ගෝතමී තෙරණිය අහසින් නවුත්න එදා සක්දෙවිඳුන් බුදුරජාණන් වහන්සේ සමීපේ සිටින බව දැක ආපසු හැරි තෙරණිය යාලි වාඩින්නේ මේ බව එදා සක් දෙවිඳුන් දකින්නේ කවුරුද කියමින් අහන්නේ ලෞතුරු බුදු සාමිදු මෙලෙසයි දේශන්නේ එම්බාසක් දෙවිද මේ බව ආසනු මැන්න ඒ මගේ දියණියකි සාසොනෙහි වැඩ හිඳින ගෝතමි ක්‍රිසා කිව්වොත් සෑම දෙන දාන්න විය වැඩිපුරම පාංශකෝලිකවන්න ඇය පිළිබඳව කරුණු එදා බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුන්ට පවසනවා සක්‍ර දේවේන්ද්‍රයනි ඒ මගේ මෙහෙණි සස්නේ දියණියක් ඇය ක්‍රිසා ගෝතමිය ඇය තමයි වැඩිපුරම පාංශකෝලිකරදී සිවුරු කොට පොරවාගත් එකම තෙරණිය බව එදා සක්‍ර දේවේන්ද්‍රයන්ට බුදුන් වහන්සේ දේශනා කරනවා දෙවිඳුන් සක් ඒ බණ පද හොඳට අහන්නේ සවුවන්නේ දහම් රසය විඳගෙන ඉන්නේ සසර කතර දුක නිවන්ට ඔසුවක් වැන්නේ අසාදම් බොහෝ පිරිස නිවන් දකින්නේ අසාදම් බොහෝ පිරිස නිවන් දකින්නේ පින්නතුනි අන්න එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙසේ සව්වන් ඉදිරියේ ඒ වගේම සක් දෙවිඳුන් ඇතුළු දෙවියන් ඉදිරියේ ඇයගේ ගුණ වර්ණනා කරමින් දහම් කාරණා දේශනා කළා. පින්නතුනි අපි දැන් බලමු මේ ක්‍රිසා ගෝතමී කියන්නේ කවුද කියලා. ඈත ආතීතේට සිත යොදවන්නේ දඹදිව සැවතට
ඔබගෙන යන්නේ මහදන සිටුවරයෙක් එයි උන්නී කෝටි 40ක ධනයකී වන්නේ කෝටි 40ක මහදාන සම්පත් තිබුණා මහදාන සිටුවරයෙක් බව කවුරුත් කියනා පුරුවේ කළ මහා පාපෙකි එය පල දෙන්නා 40 කෝටියක් දානය අඟුරු වන්නා ඇත අතීතේ මහදන සිටුවරයෙක් ඉන්නවා මේ මහදන සිටුවරයා තමන්ගේ භාර්යාව සමග සතුටින් ජීවත් වෙන අතර ආදරණීය පුතණුවන්ද මේ කැදැල්ලට සතුට එක් කරනවා එවිතරක් නෙවෙයි 40 කෝටියක ධනෙ තිබෙනවා නමුත් පින්නතුනි සමදාම එක ලෙස නොපවතින මේ ලෝකයේ අර සියලුම 40 කෝටියක ධනය මොකද වෙන්නේ අඟුරු බවට පත් වෙනවා මේ දකින විට මේ බමුණා 40 කෝටියක මහදාන සම්පතම පුරුවේ කළ පාවක් පින්වත පාලදීම සිදුවිය මෙලෙස පින්වත එහි සිදුවීම දැක ඒ අඟුරු විය සිටුතුමා වැළපීම දැන් අර මහා ධනස්කන්ධය අඟුරු බවට පත් වෙනවා ඔහු දැන් හඬනවා වැළපෙනවා මෙන්න මේ අතර පින්නතුනි ඔහුගේ මිතුරෙක් පින්වත නිවසට එන්නේ අසනීපෙන් සුදු මැලිවි ඇයිද අහන්නේ 40 කෝටියක දානය දැන් පෙන්වන්නේ සිදුන දෙය දුක් බාර බව ඔවුද කියන්නේ පුරුවේ කළ පාවක් මෙලෙස එයි පල දුන්නා මිතුරාමේ සිටුවරයාට මෙහෙම කියන්නා හඬා දොඩා වැළපී නැහැ සෑම සාරියන්නා ඒකට පිළියම
යමක් මිතුරා කියලා දුන්නා ආදර මගේ මිතුරනි මෙය අහගන්න ඔබේ ඔය ධනය සල්පිල් වෙතගෙන යන්න අඟුරු කියා මේ සෑම දෙය විකුණන්න යනුවෙන් එදා විය පින්වත පවසන්න දැන් අර සිටුවරයාගේ යාළුවා ඇවිත් කියනවා මගේ කල්යාණ මිත්‍රය ඔබ හඬන්න වැළපෙන්න එපා ඔය 40 කෝටියක ධනය ඔබ දැන් සල්පිල් වලට අරගෙන යන්න සල්පිල් වලට අරගෙන ගිහිල්ලා ඔබය අඟුරු කියා විකුණන්න මිසි පවසන විට ඒ පිළිගන්න මේ මහදන සිටුවරයා කුමක්ද සිද්ධ කරන්නේ 40 කෝටියක ධනයයි අරගන්නේ ගොස් සල්පිල් වලට දැන් ඉඳ ගන්නේ එළමින් කලාලය පින්වත සැරසෙන්නේ මිතුරා දුන්න උපදෙස් 100ට ගන්නේ ඔබ ඒ 40 කෝටියක ධනය අඟුරු උන ධනය විකුණන විට කවුරුන් හෝ කෙනෙක් ඇවිත් ඔබෙන් ඇසුවොත් ඇයි ඔබ රත්තරන් විකුණන්නේ කියලා එවිට ඔබ අහන්න කොහෙද කෝ රත්තරන් කියලා එසේ කියන විට මේ තියෙන්නේ රත්තරන් කීවොත් ඔබ එයින් මේ ධනස්කන්ධයෙන් ටිකක් අතට අරගෙන තමන්ගේ අතට දෙන්නේ කියලා ඉල්ලීමක් කරන්න. එවිට ඔබේ දුක නැති වේවි කියලා පින්නතුණිය දා අර මිත්‍රයා දුන්න උපදේශය. ඒ පිළිගන්න මේ මිත්‍රයා මොකද කරන්නේ? මේ මහදන සිටුවරයා විකුණන ආතර මහදානයද අඟුරු කියා පින්වත මෙලෙස සිදු වෙයි එයි නොසිතුනියා මුළුගත කෙට්ටු සිරුරක් ඇති කෙනෙකි එයා ඇවිදින් විමසනවා සල්පිල තුලදී මෙයා රෙදි පිලි සහ රන් මුතු මිනි විකුණනවා සමතන මෙලෙස කඩවල් වීදිද වෙනවා ඔබ මේ කලාලය මත හල මින් මොනවා මේ රත්තරන් ඇයි ඔබ මෙහි විකුණනවා
පින්නතුනි දැන් මේ කෙට්ටු ශරීරයක් තියෙන එක්තරා කාන්තාවක් අර මහදන සිටුවරයා කලාල එලලා ධනය විකුණන එහෙම නැතිනම් මේ අඟුරු විකුණන තැනට ඇවිත් ඇය අහනවා ඇයි ඔබ මේ රත්තරන් මෙසේ විකුණන්නේ කියලා. එවිට මේ මහදන සිටුවරයා අහනවා කොහෙද තියෙන්නේ රත්තරන් කියලා. මේ තියෙන්නේ කියලා ඇය අර අඟුරුණ මහදනය පෙන්නන විට මහදන සිටුවරයා ඇයගෙන් ඉල්ලීමක් කරනවා. එසේනම් ඔබ ඔය අඟුරු ගොඩෙන් ටිකක් අහුලලා මගේ අතට දෙන්න කියලා. ඉන්පසුව පින්නතුනි පුරුවේ කළ පවයි පින්වත නැතිවන්නේ ඔහුගේ සිතත් මොතින් දැන් තුටුවන්නේ අඟුරුව තිබුණ ධන සම්පත මෙලෙසින් පින්වත යලිත ධන පින්වත යලිත රත්රන් ලෙස පත්වන්නේ දියණිය නුඹේ පින් බලමයි මයෙන් මගේ මහ ධනය රැකුණා යලිද නුඹට කෙලෙස කළ ගුණ කරමි මෙලෙස එදා සිටුවරයා කියයි පින්නතුනි දැන් අර අඟුරුණ 40 කෝටියක ධනය යලිත් පින්නතුනි 40 කෝටියක ධනය බවට පත් වෙනවා. ඇගේ පින් බල මහිමය දකින මේ මහදන සිටුවරයා දැන් ඇයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇයට මෙහෙම යෝජනාවක් කරනවා. දියණිය නුඹව හරි පිං බර දියණියකි විල තුල පිපෙන නෙළුමක් මෙනි ඔබ හැඩකි මගේ ආදර පුතත් වස්තුව ඔහුට හිමි ඔහු හා විවාහ වන්නට යෝජනා දෙමි. පිනතුනි දැන් මේ මහදන සිටුවරයා ඇයට යෝජනා කරනවා මගේ ආදරණීය පුතා සමග විවාහපත් වෙන්න කියලා. පිනතුනි ඔහුගේ යෝජනාව පිළිගන්න ඇය
සිටුවර පොත් හා සමගින් ආතිනාත ගන්නේ සතුටින් මේ දෙදෙනා දැන් දිවිය ගෙවන්නේ සොඳුරු හැඟුම් යුග දිවියක මල් පිබිදෙන්නේ මේ දෙදෙනාට දාව පුතෙකු දැන් උපදින්නේ කිරි සුවඳයි මුළු මැදුරම සතුට වඩනවා ආතිනාතගත් යුවල එදා තුටි නිවෙසෙනවා ලැබුණ පොතුද සමගින් දැන් තුටි නිවෙසෙනවා කාලය ටික ටික පින්වත ඈතට යනවා පුංචි දෙපා තබමින් මේ පුතු ඇවිදින්නේ දහස ගණන් සිය වාර දැන් පුතු හිනැහෙන්නේ හදිසියෙම මේ පුතු දැන් එහි ලෙඩවන්නේ පුතුව අරන් සුව කරන්න ඇය සැරසෙන්නේ පින්නතුනි දැන් මේ ආදරණීය පුතා කෙලිසෙල්ලම් කරන කාලේ ජීවිතයක සැබෑ තතු පසක් කරමින් ඔව් පින්නතුනි අසනීප වෙනවා එසේ අසනීපව සිටින තම ආදරණීය පුතාව සුවපත් කර ගන්නට මේ ආදරණීය මෞතුමිය ක්‍රිසා ගෝතමිය පින්නතුනි සුරතල් පොතා තුරුලට දැන් ආරගන්නේ වෙදවරු සොයා පින්වත ඇය පිටවන්නේ මේ ලෙස එදා මේ ලෙස එදා ඇය පින්වත දුව යන්නේ පුතු තුරුලට අරන් මෙලෙසයි පසුවන්නේ ජීවිතයක සැබෑතා ජීවිතයක සැබෑ අරුත ලොවට කියන්න ඉපදුන සම වෙයි පින්වත ලොව ලෙඩවන්න පුතුගේ ලෙඩේ සුව කර ගන්නට ඇය ඔන්න
ගමින් ගමට ඇය යනවා මේ විලසින්න මේ අතරේ මෙම දෙයක් පින්වත වෙනවා ඥානවන්ත මිනිසෙක් දැන් ඇයට ඥානවන්ත මිනිසෙක් දැන් එයි යමු වෙනවා ඔබේ පොතුගේ ලෙඩේට නිසි බෙහෙත් තියෙනවා ජේතවනයේ ඒ වේද ඇඳුරා සිටිනවා පුංචි පුතා තුරුලටගෙන ඇය දිව යන්නේ ජේතවනය වෙත පින්වත ඇය පිවිසෙන්නේ සාදු සාදු සම්බුදු පාකමල වඳින්නේ පුතු සුව කර දෙන්න කියා ඇය ඉල්ලන්නේ සම්බුදු සමිඳු ඇගේ දුක ගැන වැටෙනවා දුක් ගිනි නිවන්නට පින්වත සැරසෙනවා පුළුවනි ඔබේ පුතා සුවපත් කරලනවා මාමේ කියන ලෙස ඔබ එය කළ යුතු වෙනවා පුළුවනි මට ඔබේ පුතා සුව කරලන්න පුතුව අරන් ඔබ දැන් ගෙන්ගෙට යන්න නොමැරුණ ගෙයකින් ඔබ අබ ටිකක් ගෙනෙන්න එම විට හැකි වෙයි මට පුතු සුව කර දෙන්න දැන් බුදුරජාණන් වහන්සේ පිනතුණි අයට දේශනා කරනවා ඔබේ පුතා මම සුවපත් කරලා දෙන්නම් හැබැයි කිසිවෙකු නොමල ගේකින් අබමිටක් අරගෙන එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආදරණීය අම්මා තමන්ගේ පුතා තුරුලේ සංගවාගෙන දැන් ගෙන්ගෙට යනවා ඇය දැන් මේ ලෙස පින්වත එයිදී සිදු වෙනවා. තුරුලටගෙන පුතු අබ ඇට සොයමින් ඇය දැන් ගෙන්ගෙට පිවිසෙනවා.
නොමරුණ කිසිගේ කොත් පින්වත නෑ ඇයට එයිදී හමු වෙනවා නොලැබුණ හින්දා අබ ඇට පින්වත ඇය මේ විලසින් විමසනවා තමන්ගේ ආදරණීය පුතාව සුව කරගන්න මේ ආදරණීය අම්මා පුතුව තුරුල්ලේ හොවාගෙන ගෙන්ගෙට යනවා නොමලගේකින් අබ මිටක් හොයන්නට නමුත් ඇයට නොමලගේකින් අබ මිටක් සොයා ගන්නට නොහැකි වෙනවා ඉන්පසුව පින්නතුණි අය ජීවිතයක සැබෑ අරුතය ඇට එනවා ඉපදෙන සැවොම ලෙඩවීමිය පාර ලොව යනවා ඒ පිළිබඳ ගෝතමියට වැට එනවා මියගිය පුතුව සෝනට විසි කර යනවා දස මාසක්ම ඔසේ ඕවා බීකල මගේ පොතේ මගේ දෙතානේ කිරිබීලා සුවේ වැඩුණ පොතේ මාතානි කර යන්න ගියා ආදර මගේ පොතේ ඇය හඬ හඬ යලි ලෝතුරු සමිඳු ළඟට ආවා ඒ සිතේ සම්බුදු පියාණෙනි ලෝකට අසම සම දෙසුවේ දහම් සත් වග සතට සැම ඉපදුන සැවොම මියැදෙන බව දනුනි මෙම මට අවසරයි සස්නේ පැවිදිව ඉන්න ඇය අර ආදරණීය පුතාව අමුසොහොනට විසි කරලා පින්නතුනි නැවත ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන පින්නතුනි කුමක්ද සිද්ධ වෙන්නේ මෙහෙනි සස්නේ සුපින්වතුනි
ඇය දැන් ඇතුළත් වෙනවා බවුන් වඩා සසරේ දුක නිම කොට නිවනට යනවා ජීවිතයක සැබෑ අරුත පින්වතනෙක වැටෙනවා මෙහෙමයි පින්වතුනි එදා එහිදී දැන් සිදු වෙනවා ගෝතමි ක්‍රීසා මේලෙස දැන් මෙහෙනි සාසනේ කරමින් භාවනා සාසරේ දුක දැනුනේ උත්තම නිවන් මාංග පාල ඇය ලාභමින් පින්වත නිතර මෙලෙසයි සාසු නේ වැඩ වේසුනේ ඇය දැන් ශාසනයට ඇතුළත් වෙලා මෙසේ පින්නතුනි බවුන් වඩමින් ඇය රහතන් ඇය රහත් භාවයට පත් වෙනවා පින්නතුනි මෙසේ රහත් භාවයට පත් වෙන මේ ක්‍රිසා ගෝතමී තෙරණිය පින්නතුනි එදා සොහොන් වලදී ලැබෙනාරෙද සොහොන් වලදී ලැබෙනාරෙදි කැබලිගෙන පින්වත එකතු කොට මසමින් සියලු දෙන්ටන සකසා සිවුරු පිළිවෙලකට සකස් වුණ පින්වත පොරවයි නිරතුරු මෙලෙසගෙන පින්නතුනි ඇය එදා පාංශකූලික රෙදි පොරවමින් සිවුරු බවට පත් කර ගනිමින් ඒ වස්ත්‍ර පැඳ පොරවමින් තමයි ජීවත් වුනේ මෙසේ දා පින්නතුනි පාංශකූලික රෙදි වලින්ම සිවුරු මසාගෙන වැඩ සිටිය ඒ ක්‍රිසා ගෝතමී තෙරුන් වහන්සේ අරබයායි මා ඉහතින් සඳහන් කළ ගාථා රත්නයත් ඒ කතා පුවතත් සිද්ධ වුණේ එසේනම් පින්නතුනි ජීවිතයක සැපෑ අරුත වටහා ගන්න ඉපදෙන සැම මියදෙන බව සියට ගන්න මියදෙන බව දැනන් නිතර මෙය කරලන්න පින් පල ලබලා පින්වත නිවන ලබන්න පිනතුනි එසේනම් අද දවසේදී සඳහම් සෙවණ ඉමෝ මිතුරු එකමුතුව තුල මෙතුවක් වේලා මේ කාව්‍යමය ධර්ම දේශනාව ඔබට දේශනා කළා විශේෂයෙන් මා මුලින් අරමුණු සියල්ල සිහිපත් කළා කෙසේ නමුත් මෙහි ප්‍රධානම අරමුණ මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි
ඒ වගේම එතුමන්ගේ ඉල්ලීමක් තිබුණා අද දවසේදී ආදරණීය දේනිය රෝහල්ගතව සිටින නිසාම මේ කාව්‍යමය ධර්ම දේශනය ඒ ආදරණීය දේනියට ශ්‍රවණය කරන්නට ඉඩකට සලස්වන්නට ඕනේ කියලා. ඉතින් ඒ අනුව පියුමි රශ්මිකා මිනෝලි බණ්ඩාර ඒ ආදරණීය දියණියට අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ දියණිය පෙර කර අකුසල කර්මයකින් ඇය රෝගී තත්වයට පත් වුණත් ඇය නිදුක් නිරෝගී භාවයට උතුම් ශ්‍රී මා බෝසමිඳුගේ පිහිටෙන් දළදා වහන්සේගේ පිහිටෙන් ආරක්ෂාවෙන් තුනුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් සරණින් ඉක්මන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා ඒ වාගේම උපදින සෑම ආත්ම භාවයකදීම ඇය නිදුක් නිරෝගීමත් ඒ වාගේම යහපත් ජීවිතයක් ගත කරන ඒ වාගේම මේ සසර දුක් නිවන උතුම් නිවන සාක්ෂාත් කර ගන්නට ඒ වාගේම සසර දුක් කෙලවර උතුම් නිවන අවබෝධය සඳහාම මේ පින හේතු වේවා වාසනාම වේවා දියණිය සුවපත් වේවා කියලා අපි එකසිතින්ම ප්‍රාර්ථනා කරමු. බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් දුවේ සුව වේවා ආසිරි පැම් වාසීවා සෑමගේ සිත් මෙත් සුව වැඩේවා පැතුම් මිතු කෙරේවා දියණි මේ පිනෙන් පාත්ම වේවා. හොඳයි. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමන් එසේනම් දෙවියන්ට මේ පින්වත් වේවා මේ පින් බලයෙන් නිති සුව වේවා දෙවියන්ගේ ආසිරි මල්ම වාසීවා උතුම් නිවන් සුව දෙවියෝ ලබත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. මියගිය ඥාතින් සියට ගන්න ඒ සැමටම මේ පින්වත් වෙන්න මේ පින් ලැබීලා නිවන ලබන්න සාදු කියා දැන් පින් පෙත් දෙන්න මෙතින් සතුන් සීත නිවිතියේවා කරුණාවෙන් සීත සුපසන් වේවා
පිනට ලැබෙන පින් සිතුවිලි ගාවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා උතුම් නිවන් සුව සැමට ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි